කොහොමද ඔයාලට? ඉතින් ඔයාලට පේනවා ඇති අද මම ඔයාලත් එක්ක මොනවද හදන්න යන්නේ කියලා. ඇම්බරල්ලා වලින් රස ජූස් එකක් හදාගන්න තමයි හදන්නේ. ඉතින් මේකට සාමාන්‍යයෙන් හොඳට පැහිලා තියෙන අමු ඇම්බරල්ලා තමයි මම අරගෙන තියෙන්නේ. ඉතින් ඔයා මුලින්ම මේ ඇම්බරල්ලා ටික මේ විදිහට පොතු ටික අයින් කරගන්න. ඉතින් ඔයාලට පේනවනේ මේ වගේ පීල් එකක් පාවිච්චි කරොත් ඔයාලට බොහොම ඉක්මනට ඒ වැඩේ කරගන්න පුළුවන්. මොකද අපි පීයකින් කරන්නේ ගියොත් ටික ටිකනේ කරන්න පුළුවන්. මේ වගේ පීල් එකක් තියෙනවා. ඇත්තටම ආට හරිම පහසුවෙන් මේ ඇම්බරල්ලා ටික පොතු ටික සුද්ධ කරගන්න පුළුවන්. ඉතින් මට ඇත්තට මේ ජූස් එක හදාගන්න ඕනේ දැනට ඇම්බරල්ලා ගෙඩි දෙකක් විතරයි. ඒක නිසා මම ඔන්න ඒ ටික සුද්ධ කරගත්තා. ඒකල පොතු ටික අයින් කරගෙන අපි දැන් හදන්නේ මේක ටිකක් තරමක් පොඩි කෑලි වලට කපා ගන්න. ඉතින් ඔයාලා දන්නවා ඇති සමහරට ඇම්බරල්ලා ගොඩක් ගුණදායක පළතුරක් විදිහට තමයි ගණන් ගන්නේ. ඉතින් මේක දියවැඩියාවට අදිරුදිර පීඩනයට වගේ ලෙඩ රෝග වලට ගොඩක් ගුණ දෙනවා කියලා තමයි දැන් හොයාගෙන තියෙන්නේ. ඉතින් ඒක නිසා අතර මේ වගේ ගෙදර ගොඩක් වෙලාට කිසි වියදමක් නැති දෙයකින් අපිට ගොඩාක් ප්‍රයෝජනවත් දෙයක් කරගන්න පුළුවන් කියලා තමයි මට නම් හිතෙන්නේ. මුලින්ම ආයිත් මේ වගේ පොඩි කෑලි වලට කපා ගන්න. මොකද ටිකක් කුඩා කෑලි වලට කපා ගත්තොත් මේක හොඳට බ්ලෙන්ඩ් කරගන්න අපිට පහසු වෙනවා. ඒක නිසා තරමක් මෙන්න මේ විදිහට පොඩි පොඩි කෑලි වලට කපා ගන්න මේක. ඉතින් මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලට බොහොම ස්තුතියි. ඒ වගේම ඔයා මේක බලන්න subscribe කරලා නැත්නම් ඉස්සරහටත් මේ විදිහේ තව වීඩියෝ බලා ගන්න ඔයාලට පුළුවන් subscribe කරලාම තියාගන්න channel එක. මේ බීම එක අපිට ඕන නම් ඉදුණු ඇම්බරල්ලා වලින් හදන්න පුළුවන්. ඉතින් අමු වලින් හැදුවොත් ටිකක් අර පැණි රස ගතිය ගොඩාක් නැති නිසා මේක හරිම රසවත්ව තියෙනවා. ඒ වගේම අපි දන්නවා අපි ඇම්බරල්ලා වලින් අච්චාරු කණ්ඩත් කැමති. ඒ වගේම තමයි ඇම්බරල්ලා උයලා කන්නත් හරිම රසයි. ඉතින් ඒ වගේම රසක් තමයි මේ බීම එකෙනුත් එන්නේ. ඔන්න ඉතින් මම දැන් ඇම්බරල්ලා ටික දාගෙන ඉවරයි. ඊළඟට අපිට ඕන කරන දේවල් ටික අපි දාගමු මේකට. මේකට අපි මුලින්ම ලුණු ටිකක් එකතු කරගන්නවා. ලුණු කුඩු ටිකකුයි ඊට අමතරව අපිට පුළුවන් සීනි පොඩ්ඩක්. ඒ සීනි ඇතරම වැඩි ඕන නැහැ. නිකන් යන්තම් සීනි ටිකකුත් දාගන්න. ඊට අමතරව වතුර ටිකක් දාගන්න. වතුර දාලා ඊට පස්සේ ඕන වට නම් අයිස් කැට උනත් දාලා මේක හොඳට බ්ලෙන්ඩ් කරගන්න පුළුවන්. කූල් වලට බොන්න නම් අයිස් කැට ටිකක් දාගන්න. එහෙම නැත්නම් normal කූල් ඕන නැත්නම් normal water ටිකක් දාලා ඒ විදිහට බ්ලෙන්ඩ් කරගන්න. මේක හොඳට බ්ලෙන්ඩ් කරගන්න. මේක හොඳටම බ්ලෙන්ඩ් වුණාට පස්සේ මෙන්න මේ වගේ ලා කොළ පාට වගේ ලස්සන පාටකුත් එක්ක ඇවකාඩෝ පාට වගේ තමයි එන්නේ අතරම. ඒ වගේ ලස්සන පාටකුත් එක්ක තියෙන හොඳ thick drink එකක් තමයි හැදෙන්නේ. ඉතින් මේක ඇත්තටම රසයි ගුණයි ඒ වගේම අපිට අඩු වියදමකින් තමයි මේක හදා ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඇත්තටම මම හිතනවා මේ වගේ දෙයක් ඔයාලා පාවිච්චි කරන ඔයගේ සෞඛ්‍යයටත් හොඳයි. මොකද මේවා අපි දන්නවා ඇම්බරල්ලා වගේ දෙයකට රසායනික ද්‍රව්‍ය පාවිච්චි වෙන්නේ නැහැ කියලා. ඉතින් ඒක නිසා ඇත්තටම අපි හැමෝටම හොඳයි මේක. ඔයා කැමති නම් මේක පානය කරනකොට ගම්මිරිස් කුඩු ටිකක් උඩට ඉහගත්තත් කමක් නැහැ. ඉතින් මම හිතනවා ඔයා මගේ වීඩියෝ එකට කැමති ඇති කියලා. කැමති නම් like එකක් දාලා කමෙන්ට් එකක් දාලා share කරලා තියන්න. ඉතින් බොහොම ස්තුතියි.